Hi, welcome to Ish Moments YouTube channel. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ ඔයාට චූටි බබෙක් ඉන්නව නම් නර්සරිවත් යන්නේ නැති චූටි බබෙක් ඉන්නව නම් ඒ බබාලත් එක්ක ඔයගොල්ලෝ මොන වගේ දේවල්ද ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ පොඩි sentences ටිකක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කතා කරද්දි බබාට ඉංග්‍රීසි words දානවනේ. ඉතින් ඒ වෙනුවට ඔයගොල්ලන්ට පුළුවන් නම් sentences දාන්න. ඉතින් මම අද ඒ වගේ ටිකක් කියලා දෙන්නම්. මුලින්ම බබාට ඔයා කතා කරන ඕන නමකින් සුදු නෝනා, පැටියෝ, දෝනි එහෙම කතා කරනවා නම් ඒකත් එක්ක මෙන්න මේ කියන sentences, phrases, patterns use කරන්න. මුලින්ම ඔයගොල්ලෝ බබා උදේම නැගිටට පස්සේ greet කරනවනේ. good morning බබා, good morning පැටියෝ කියලා නේද? ඒක අනිවාර්යෙන්ම බබාට පුරුදු කරන්න. මොකද ස්කූල් ගියහම හරි නර්සරි ගියහම හරි බබා එක පුරුදු වෙයි. එතකොට ඔයත් එක්ක දිගට කියලා බබා එතකොට නර්සරි ගියහම උදේට කවුරු හරි කෙනෙක් හම්බුනහම අනිවාර්යයෙන්ම greet කරන්න good morning කියලා. අංකල් කෙනෙක්, ආන්ටි කෙනෙක්, නැත්තම් ගෙදර අම්මට, තාත්තට, ආච්චිසියා ඉන්නවනම් ඒ හැමෝටම බබා පොඩි කාලේ ඉඳන්ම greet කරන්න පුරුදු වෙනවා නම් හොඳයි. ඉතින් good morning කියන්න අනිවාර්යයෙන්ම උගන්වන්න. ඔයා ඉස්සෙල්ලම නැගිටට පස්සේ බබා නැගිට්ටහම ඔයාම කියන්න good morning පැටියෝ කියලා. බබා නැගිටින්න නැතුව ඇඳටම වෙලා හිටියොත් ඔයා මොකද කියන්නේ? wake up බබා, wake up බබා නේ? ඔයා එහෙම කියන්න. ඊළඟට එයාට ඕනනම් කියන්න පුළුවන් it's morning. උදේ වෙලා. it's morning, wake up බබා. it's morning. මම දැන් මේ චූටි බබාට ඔයා කියන්න ඕන දේවල් ටිකක් මම ලියාගත්තා. ඊළඟට බබා මොනවා හරි හොඳ වැඩක් කරොත්, හොඳ දෙයක් ඔයාට help එකක් මොකක් හරි හොඳ දෙයක් කරොත් ඔයාට කියන්න පුළුවන් good baby නේද? very good my boy කියලා කියන්න පුළුවන්. නිතරම චූටි බබාලව appreciate කරන්න. එයාලා හරි ආසයි නේකට. එතකොට නිතරම හොඳ දේවල්ම කරන්න පුරුදු වෙයි. තව ඔයගොල්ලන්ට let's දාලා බබාට කරන්න කියලා කියන්න පුළුවන් let's go අපි යමු. let's brush your teeth අපි එහෙනම් ඔයාගේ ධර්ම දෙමු. let's දාලා ඔයගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන් let's eat, let's bath ඒ වගේ කරමු කියලා කියන්න පුළුවන් let's දාලා. ඊළඟට බබාට උදේට කෑම ගන්න take your breakfast. උදේ කෑමට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ breakfast කියලානේ. ඉතින් බබාට කියන්න පුළුවන් ගන්න ඔයාගේ කෑම එක. take your breakfast. take your breakfast. මොනවා හරි දෙයක් දිගටම කරනවා නම් අපිට කියන්න පුළුවන් චුට්ටක් සරගලා now enough බබා. now enough කියලා කියන්න පුළුවන් නේ. අම්මලා සර කරනෝනේ දැන් ඇති කියලා. එතකොට ඒකට කියන්න පුළුවන් now enough බබා. එතකොට අපි කොහොමද කියන්නේ? මෙහාට එන්න, come here මෙහාට එන්න. ඊළඟට වාඩි වෙන්න sit down, stand up, sit down, stand up, come here. ඒව නම් නිතරම ඔයගොල්ලෝ use කරනවා ඇති. ඊළඟට තව එපා කියලා කියන්න don't use කරන්න පුළුවන්. මොකක් හරි දෙයක් කන්න එපා don't eat, බොන්න එපා don't drink. don't කියන word එකත් එක්ක ඔයගොල්ලන්ට දාන්න පුළුවන් verb එක. එතකොට verb එක කියන්නේ action එකක් නේ. ඉතින් ඒකත් එක්ක don't eat, don't drink, don't go, don't sleep ඒ වගේ දාන්න පුළුවන්. look up උඩ බලනකොට අපි කියන්නේ look up කියලා. look up. එතකොට අර kite එක දිහා බලන්න. look at the kite. kite එක දිහා බලන්න. look at the kite. look at me. මන් දිහා බලන්න. look at me. දැන් ඔයගොල්ලෝ බබලත් එක්ක සෙල්ලම් කරනවනේ. අර මං කියවනේ දැන් කරමු කියලා කියන්න මේ let's use කරන්න පුළුවන් කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අපි සෙල්ලම් කරමු කියලා කියන let's play කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද හැංගි මුත්තන් වලට කියන්නේ hide and seek කියලානේ. hide and seek.
ඔයගොල්ලෝ ගෙදරදී කරනවත් ඇති hide and seek නේ. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ මං හොයන්නම්. I'll find. මං හොයන්නම්. ඔයා හැංගෙන්න. මං හොයන්නම්. ඔයා හැංගෙන්න. You hide. I'll find. You hide. ඔයා හැංගෙන්න. මං හොයන්නම්. කියලා කියන්න පුළුවන් නේද ඉංග්‍රීසි වලින්. ඊළඟට open the door, close the door. Open the door, open the window. Open කියන්නේ අරින්නනේ. Close වහන්න. දොර අරින්න කියලා අපිට කමාන්ඩ් කරනවම නෙමෙයි. කියන්න බලවන්නේ නේ. Open the door. Open the window. මොකක් හරි box එකක් නම් open the box. box එක අරින්න. Close කියන්නේ වහන්න. Close the door, close the window. අවස් වෙලාවක ඕනනම් කියන්න පුළුවන් ජනෙල් ටික වහන්න. අනේ close the door බබා නේද කියලා help එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ බබා අඬ ඉන්නවා නා. මොකද අහන්නේ? Why are you crying බබා? Why are you crying බබා? අහන්න පුළුවන් නේ බබා අඬ ඉන්නවා නම් අහන්න පුළුවන්. තව බබාට මොනවද ඕනේ කියලා what do you want? What do you want? මොනවද ඔයාට ඕනේ? තව දෙයක්. ඔයාට බඩගිනිද? Are you hungry? Are you hungry? ඔයාට බඩගිනිද? Are you hungry? Are you thirsty? Are you tired? Are you sleepy? නේ? එහෙමත් අහන්න පුළුවන්. Are you hungry? ඔයාට බඩගිනිද? Are you thirsty? ඔයාට තිබහද? Are you tired? ඔයාට මහන්සිද? Are you sleepy? ඔයාට නිදිමතද? නේ අපි එහෙම අහනවනේ නිතරම වගේ. ඒ වගේ පොඩි දේවල් ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. Are you කියලා තමයි අහන්න ඕනේ. එතකොට are you hungry? Are you thirsty? Are you tired? Like that. Then ඊළඟට අහන්න පුළුවන් ඔයාට චූබරද කියලා කොහොමද අහන්නේ? කොහොමද අහන්නේ? Do you want to pee? Do you want to pee? චූවරද කියලා අහන්නත් පුළුවන් නේ. ඊළඟට අහන්න පුළුවන් ඔයාට වතුර ඕනද? ඔයාට මොනවා හරි දෙයක් ඕනද? කියලා අහනවා නම් do you need water? Do you need do you need? Do you need? වතුර ඕනද? Do you need water? කියලා ඔයගලන්ට අහන්න පුළුවන්. කොහෙද? දැන් බබාලා හැමතිස්සෙම එක වැඩ කර ඉන්නෝනේ. අපි මොකක් හරි වැඩක් කරගන්න අපි මොකක් හරි වැඩක් කර ඉන්නකොට අපි යාළුව හොයනවානේ. බබා where are you? ඔයා කොහෙද ඉන්නේ? Where are you? බබා where are you? නැත්නම් නම කියලා සැනලි තියනවානේ බබාලට නම්. එහෙමනම් කතා කරන්නේ ඔයා. Where are you? කියලා අහන්න පුළුවන්. කාලා ඉවරයිද? ඔයා කාලා ඉවරයිද? Have you finished eating? Have you finished eating? ඔයා කාලා ඉවරයිද? ඔයා මේ වැඩේ කරලා ඉවරයිද? Have you finished your work? Have you finished your work? ඔයා ඔයාගේ වැඩේ කරලා ඉවරයිද? කියලා අහන්නත් පුළුවන් නේ. අපි කියනවා තව සමහර වෙලාවල් ගිහිලා අත් දෙක හොදන් එන්න. Go and wash your hand. Go and wash your hand. යන්න. ගිහිලා ඔයාගේ අත් දෙක හොදන් එන්න. ගිහිලා කට හොදන් එන්න. Go and wash your mouth. Go and wash your mouth. කට හොදන් එන්න. ඒ වගේ පොඩි දේවල් කියනවනේ ඔය සෙල්ලම් කරලා ඉවරනාට පස්සේ නේද? ඒවත් යූස් කරන්න පුළුවන්. ඔන්න රැට නිදා ගන්න කලින් කොහොමද කියන්නේ? අපි නිදා ගන්න යමු. Let's go to the bed. Let's go to the bed. It's time to sleep. දැන් මේ නිදා ගන්න වෙලාව. It's time to sleep. ඊට පස්සේ නිදා ගන්නකොටත් ඔයගොල්ලෝ බබට ග්‍රීට් කරන්න good night බබා, good night පැටියෝ කියලා නේ. එතකොට බබත් එක්ක පුරුදු වෙනවනේ good night කියන්න. එතකොට ඔයාටත් එයා good night කියයි, good night අම්මා කියලා කියයි නේද? right. එහෙනම් ඉතින් මේ වගේ පොඩි දේවල් ඔයගොල්ලෝ යූස් කරන්න ඔයගොල්ලෝගේ බබලත් එක්ක කතා කරද්දී තව මේ වගේ පොඩි sentences වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. Okay, bye. See you.